සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඒ වගේම සුබ වීකෙන්ඩ් එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන සතියත් සුබම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? එතකොට ගෝල්ඩ් එකේ බලපුවහම ඩේලි බයස් එක බයි. හරිද? මේ මෙහෙම තාමත් ඔය බයස් එක බලා ගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ විදිහට පිබ් එක ගහලා තමයි බයස් එක බලාගන්නේ. එතකොට මෙහෙම පිබ් එක ගහපුවාම මේක රෙඩ් කැන්ඩල් එක. රෙඩ් කැන්ඩල් එකෙන් ඉඳලා යට තමයි බලන්නේ 0.79 ලයින් එක. එතකොට 0.79 ලයින් එකට උඩින් මෙයා ක්ලෝස් වෙලා තියෙනවා මේ කැන්ඩල් එක. බයස් එක බයි විදියට ගන්නවා. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ ඩේලි බයස් එක බයි. හරිද? එතකොට මන්ඩේ අපිට බයි එකක් බලනවා නම් බලන්න පුළුවන් පොයින්ට් තමයි මේ මම මාක් කරන්නේ. හරිද? එතකොට මම මේ ප්‍රයිස් ටික පොඩ්ඩක් මාක් කරලා පෙන්නන්නම්. හරි. එතකොට ඔය තියෙන්නේ හොඳම බයි සෝන් තුනක්. හරිද? එතකොට ඔය සෝන් තුනට ආවම බයි ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ මගේ ස්ට්‍රැටජි විදියට මේක ඩේලි බයස් එක බයි. එතකොට මේක 0.79 ලයින් උඩින් ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට පළවෙනි බයි එක බලන්න පුළුවන් 0.79 ටච් කරපුවම තමයි. හරිද? එතකොට මේකත් මේ ලිමිට් දාලා ගන්න කියන කතාව නෙමෙයි මම කියන්නේ. මේ ලයින් එකට ආවට පස්සේ මේ ලයින් එකෙන් බයි ස්ටොප් එකක් වගේ දාන්න පුළුවන් නම් හොඳයි. හරිද? ගොඩක් දුරට එහෙම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ එකපාරටම ලිමිට් වල දාන්න එපා. මොකද එකපාරටම වික් ගහලා යනවා ගෝල්ඩ් එකේ. ඒක නිසා මෙතෙන්ට මේ ප්‍රයිස් එකට එනකන් ඉඳලා ගන්න මාකට් එකෙන්. හරිද? එතකොට මේකට සාමාන්‍යයෙන් පිප් 40ක් හෝ 50ක් SL තියාගන්න. එතකොට පුළුවන් නම් 0.01න් ට්‍රේඩ් දෙකක් ගන්න. හරි එකක් අරගෙන එකක් පිප් 40ක් ගියාට පස්සේ ප්‍රොෆිට් බුක් කරගන්න. ඊට පස්සේ අනිත් ට්‍රේඩ් එක බේක් එවන් කරලා හෝල්ඩ් කරන්න. මොකද මේක තව ලොකුවට බයි වෙනවා. හරිද? එතකොට මේ සතියේ ගෝල්ඩ් එක මගේ ටාගට් එක මේ ප්‍රයිස් එකට යනවා ගෝල්ඩ් එක. ඒ කියන්නේ 3428 කියන ලෙවල් එකට ගෝල්ඩ් එක යන්න පුළුවන්. ඒ වගේම මේක තමයි ප්ලස් TP එක වෙන්නේ මේ ප්‍රයිස් එක 3376 3380 කියන ප්‍රයිස් ලෙවල් එක තමයි පළවෙනි ටාගට් එක ගන්න. ඒ වගේම සතිය අවසන් වෙද්දී 3428 වගේ ලෙවල් වලට යන්න පුළුවන්. හරිද? එතකොට මම සඳ මාකට් එක රන් වුණාට පස්සේ මම ඊටු අප්ඩේට් එක දෙන්නම්. තව ඊට ප්‍රයිස් තියෙනවා මේක යන්න 3500 වුණත් යන්න පුළුවන් ඊසි. ඒ වගේම ගෝල්ඩ් එක ගොඩාක් දුරට සෙල් එක අඩුයි බයි එක වැඩි. ඒ කියන්නේ සෙල් වෙනවා වගේ 3 ගුණයක් බයි වෙනවා අනිවාර්යෙන්. හරිද? ඒක නිසා බයි පොඩ්ඩක් බලන්න. සෙල් ගද්දී සෙල් වැඩි හෝල්ඩ් කරන්න එපා අපරාධයක්. මම ගිය සතියේම ගෲප් එකේ කට්ටිය කිව්වා මේක මෙහෙමයි කියලා. බයි ගන්න සෙල් හෝල්ඩ් කරන්න එපා කියලා කවුරුත් ඇහුවේ නැහැ. ගොඩාක් අය මම දැක්කා සෙල් ගහ ඉන්නවා. කින ගාන සෙල් ගැහුවා. සෙල් ගැහුවට කමන්න මාකට් එක දෙපැත්තටම ගහන්න ඕන. ඒ කියන්නේ බයිත් වෙනවා සෙල්ත් වෙනවා දෙකම ගන්න බෑ. නමුත් අපිට මේ වෙලාව රිස්ක් ඕෆ් තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට බයි සයිඩ් තියෙන තාම මාකට් එක. ගෝල්ඩ් මාකට් එක බයි සයිඩ් එකේ තියෙනවා. ඒක නිසා තව බයි වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. කොහොමත් මගේ මේ සතියේ ටාගට් එක 3428 කියන ලෙවල් එකට ගෝල්ඩ් එක යනවා. හරිද? ඒතකොට සන්දා ඕපන් එකේම ගෝල්ඩ් එක බයි වෙන්න ඉඩ තියෙනවා. මොකද වීකෙන්ඩ් එකේ බෝම්බ කේස් එකක් එහෙම ගියා අර මේකට ගහලා අය වගේ සීන් නිසා ගෝල්ඩ් එකපාරටම බයි වෙන්න පුළුවන්. සමහරට ගැප් එකකින් ඕපන් වෙන්නත් පුළුවන්. හරිද? ඒ වගේම මේකෙදි සෙල් සෝන් එකක් විතර ගන්න පුළුවන් ඉස්සරම තැන තමයි 3428 කියන එක. ඒ කියන්නේ මේක බයි බයස් අනිතා ඔතෙන්ට ඇවිල්ලා පොඩි සෙල් එකක් දෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි 3376 කියන ලෙවල් එක කඩාගෙන උඩට ගිහිල්ලා කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් පොහව හරි ක්ලෝස් වුණොත් පොහව එකක් වුණොත් වන්හව වුණත් ක්ලෝස් වුණොත් අනිවාර්යෙන් මේක 3428 කියන ලෙවල් එකට යනවා. හරිද? එතකොට බලමු අපි වීක්ලි chart එකේ මොන වගේ තත්ත්වයක්ද වෙන්නේ කියලා. මේ වීක්ලි කැන්ඩල් එක බලපුවාම වීක්ලි කැන්ඩල් එකේ බයි බයස් එකක් තියෙන්නේ. හරිනේ? මේකට උඩින් ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට මේක වීක්ලි chart එකේ හැටියට
buy target එක වෙන්නේ මෙන්න මේ point එක goal එක 3517 කියන level එකට යන්න ඕන weekly target එකේ හැටියට. හරිද? ඕක තමයි මට කියන්න ඕනකම තිබේ. තාමත් මේ bias එක බලා ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට තමයි බලාගන්නේ. වෙනම bias එකට වීඩියෝ එකක් ඕන නම් group එකේ දාන්න message එකක්. මම ඔයාලට සරලවම කියලා දෙන්නම්. මේක මේ ලොකුවට හිතාගෙන මහා ලොකුවට කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේක සරල ක්‍රමයක්. මම මේ හොයාගෙන තියෙන මේක සරල ක්‍රමයක්. වෙන කිසිම මම දැකලා නැහැ කිසිම YouTube channel එකක මේ ක්‍රමය තියෙනවා. එතකොට මගේ group එකේ ඉන්න අයට මම මේ හොයාගත්ත දේ මම දුන්නේ නිකන්. ඒක නිසා තවත් කෙනෙක් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්න එපා. දන්න දේ කිය දුන්නට කමන්නේ. විකුණන් කන්න හදන්න එපා කවුරුවත්. මොකද මේක මම හොයාගත්තේ ලොකු ගේමක් ගහලා. හරිද? එතන බෑක් ටෙස්ට් කරලා නම් මනම් කරලා තමයි ඔක මේ තත්ත්වයට මම මේක හදාගෙන ඉන්නේ. හරිද? මේකේ තව අප්ඩේට් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඉස්සර දෙන්නම්. ඒ වගේම gold එක weekly chart එක බලපුවම හොඳ buy zone එකකට තියෙනවා 3148 කියන level එක. 3148 කියන level එක හොඳ buy zone එකක් ඉදිරිය තියෙන්නේ. එතකොට වැරදිලවත් මේ 3147 කියන price එකට ආවොත් අනිවාර්යෙන් buy අරන් hold කරන්න pip 1000 pip 2000 market එක run වෙනවා. sure. හරිද? ඒ තරම් sure එකකින් කියන්නේ මට මම මේ pip level වලින් ගහලා මට ඒ තරම් sure එකක් තියෙනවා. මොකද මම මේක group එකේ කට්ටිය දන්නවා group මම මේක ගහන්නේ pip වලින්ම කියලා. මම ඔයාලට ඔය pip 40 50 target නෙවෙයි දීලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලට මම දෙන්නේ pip 200 300 යන target. හරිද? එතකොට ඔය VIP වල වෙන සීන් නම් මම දන්නේ නැහැ. මොකද මට VIP නැහැ. මම VIP වල ඉන්නෙත් නැහැ. මට VIP ගන්න අවස්ථාවක් නැති හින්දා මම එහෙම දන්නේ නැහැ මොකක්ද යන අප්ඩේට් එක කියලා. ගොඩක් අය දාන මෙච්චර ගානක් පිට ගානක් මෙච්චර ගානක් කියලා. මම නම් හිතන්නේ ඉතින් කවුරුත් ඒ ගානට හෝල් කරන් ඉඳලා ඒ ගාන ගන්නවා කියලා. මම ඔයාලට කියන්නේ මේකෙදි ට්‍රේඩ් කරනකොට pip 40 ගෙන් එකක් භාගයක් ට්‍රේඩ් එක දැම්මම ට්‍රේඩ් එකේ භාගයක් ගලවගෙන ඉතුරු භාගේ හෝල්ඩ් කරන්න pip 100ක්වත් අඩුම pip 100ක්වත් මාකට් එකෙන් ගලව ගන්න බ්‍රේක් even කරලා. හරිද? සාමාන්‍ය මේ දවස්වල නම් කොහෙට ගියත් pip 50 100 යනවා. ඒක නිසා pip 100ක් අල්ලන එක මහා දෙයක්වත් නෙවෙයි ගෝල්ඩ් මාකට් එකේ. අනික දවසම මාකට් එකේ එලිලා ඉන්නත් එපා. දවසේ ප්‍රොෆිට් එක ගත්තා නම් ප්‍රොෆිට් එක අරන් මාරු වෙන්න. ඉන්න එපා. දවසේ ඉන්න තමයි ඔයා ගත් එකත් නැවත පූජා කරන්න සිද්ධ වෙන්නේ. හරිද? එතකොට daily bias එක ඔන්න buy. එතකොට ඔයාලට buy එකක් තමයි මේකේ බලන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි සිකුරා සන්දා උදේ මාකට් එක ඕපන් වෙනවත් එක්කම daily candle එක ඕපන් වෙනවා. ඒ candle එක 5:30 වෙද්දි close වෙනවා. ඒ close වෙන එකට ගහන්න එපා. bias බලන්න එපා එකෙන්. සිකුරාදා close වෙන candle එකට තමයි බලන්න ඕනි. ඒතර දැන් මේ මම බලලා තියෙන්නේ සිකුරාදා close වෙන එකට නෙවෙයි ඉරිස්ස දාසේ close වෙච්ච එකට. මොකද සිකුරාදා නිමවුරු දවසක් නිසා මාකට් එක close වෙලා තිබ්බේ gold එක. එතකොට මේ ඒ වගේම 4 hour වලින් පුළුවන් තරම් buy බලන්න. 4 hour close වලින් 100 candle එකේ 150ක් වගේ නැවත ආවට පස්සේ ඒකෙන් buy එකක් ගන්න උත්සාහ කරන්න. උඩරින් buy ගන්න. මොකද මේකේ sell එකකට වැඩිය buy එක තමයි ලොකු chance එකක් තියෙන්නේ gold market එකේ. ඒ කියන්නේ තව buy වෙනවා කියන අදහස තමයි මගේ තියෙන්නේ. හරිද? ඔය ටික තමයි මට කියන්න ඕනකම තිබ්බේ. එහෙනම් කට්ටියට ජය වේවා. තව මොනවා හරි තිබ්බොත් මම අප්ඩේට් එකක් දෙන්නම්. හෙට බලලා මාකට් එකේ මොකද වෙන්නේ කියලා.